ආයුබෝවන් දුවේ පුතේ අද අපි එක ශ්‍රේණිය මව්බස විෂය යටතේ වීඩියෝ අංක 15න් ඔබව හමු වෙන්නේ සංඥක බ අකුරත් රැගෙන. ඊළඟට අපි බලමු සංඥක බ යෙදෙන රූප කීපයක්. කඹය, අඹය, ලඹය, පඹයා. ඔයාලට පේනවා මේ හැම තැනදීම සංඥක බ අකුර යෙදিলা තියෙන්නේ වචනේ මැදට. සංඥක බ අකුර මුලට යෙදෙන්නේ නැහැ. ඊළඟට ශබ්ද වෙන විදිහත් බලන්න. නහයට බරවයි ශබ්ද වෙන්නේ බ කියලා. අපි දැන් පස් රූල් පොතේ සංඥක බ ලියන විදිහ බලමු. සංඥක බ. සංඥක බ ලියද්දී ඉස්සරලාම අපේ රූල් දෙකේ ගෑවෙන්න බෝලය ඇඳ ගන්නවා. ඊට පස්සේ මයන්න ලිව්වා වගේම මෙහෙම හැඩය අරගෙන යට රූලට එනවා. ඔන්න යට රූලෙන් තමයි මෙයාගේ හැඩය වෙනස් කරන්නේ. බලන්න ඊට පස්සේ උඩට යනවා ගිහිල්ලා මෙන්න මේ පැත්තට අපි හරවනවා. ආපහු මෙන්න මේ පැත්තටත් යනවා. ආයෙ ඔන්න මේ විදිහට හරවනවා. ඊට පස්සේ අපි රවුම් කරලා මයන්නේ වගේ ගන්නවා. අපි සංඥක බ අඳුරගන්නේ මෙන්න මේ පස්ස පැත්තෙන් තමයි. පිටිපස්ස පැත්තෙන් මේ යට පැත්තෙන්. එතකොට අපි ඉඩ තියනකොට මෙන්න මෙතන වැඩි ඉඩ තියන්නේ නැහැ. පොඩි ඉඩක් තමයි ඇරෙන්නේ. එකත් මතක තියාගන්න ඕන. ආයෙ ලියමු බලන්න. සංඥක බ. ඔන්න පටන් ගත්තා මයන්න වගේ ආවා. ඔන්න උඩට ගියා. ආයෙ මේ පැත්තට ගියා. ආයෙ ඔන්න ආව රවුම් කරගෙන මෙතන. ඔන්න උඩට ගියා. සංඥක බ. තව එකක් ලියමු. ඔන්න ගියා මේ පැත්තට ගියා. ආයෙ ඒක වැහෙන්න මේ සිදුර චුට්ටක් ලං වෙන්න කෑල්ලක් ගත්තා. ආයෙ උඩට ගත්තා. සංඥක බ. ඔයාලත් මේ විදිහට සංඥක බ අකුර ලියලා පස් රූල් පොතේ පිටුව සම්පූර්ණ කරන්න. අපි දැන් සංඥක බ යොදලා වචන කීපයක් ලියමු. ඉස්සරලාම අපි ලියමු බඹ කියලා. දැන් බඹ කියනකොට ඉස්සරලාම යොදන්නේ මෙන්න මේ බයන්න සංඥක බයන්න නෙමෙයි. සංඥක බයන්න කවදාවත් මුලට යෙදෙන්නේ නැහැ. ඔන්න දැන් සංඥක බ අකුර. බඹ. දැන් අපිට පේනවා හොඳට මතක තියාගන්නත් පුළුවන් වෙනවා. ඉස්සරහට යෙදෙන්නේ මේ බයන්න. ඊට පස්සේ තමයි සංඥක බයන්න. බඹ. බලන්න බ කියනකොට නහයට ටිකක් බර වෙලා වගේ කියන්නේ. එතකොට ඔයාලා සංඥක බ අකුර යොදන්න ඕන. තඹ. දැන් තඹ කියනකොට තා බ. බලන්න බ නහයට බර වෙලා වගේ. නැත්තම් තබ කියලානේ කියවෙන්නේ තඹ. සංඥක බ යෙදුනා. ඊළඟට පඹ. පා බ. පඹ. ඊළඟට අපි ලියමු කඹ කියලා. කා බ. කබ නෙමෙයිනේ කඹනේ. එතකොට නහයට බරයි. ඔන්න සංඥක බ අකුර යෙදුනා. කියවමු අපි. බඹ, තඹ, පඹ, කඹ. දැන් අපි සංඥක බ අකුර
තනි රූල් පොතේ ලියමු. රූලේ ගෑවිලා බෝලයක් ගත්තා. මයන්නේ වගේ ලස්සනට පහළට කෑල්ලක් දාලා කරකෝල රූලේ ගෑවුණා. ගෑවිලා පහළ රූලට ආවා. දැන් එතනදී පහළ තියෙන අකුරේ හැඩේ ගත්තා. ඔන්න රූලේ ගෑවිලා ඔන්න උඩට ගියා. සංඥක බ. දැන් අපි සංඥක බ අකුරු 4ක් ලියාගෙන රූල් 2ක් ඇරලා තුන්වෙනි රූලේ නැවත සංඥක බ අකුර 4 ගානේ තනි රූල් පොතේ පිටුවක් සම්පූර්ණ කරගන්න. 4 බැගින් ලියලා. සංඥක බ. දැන් අපි අසාලිවීමකටයි සූදානම් වෙන්නේ. අපි දැන් බයනු දෙකෙන්ම එන වචන ලියමු. මේකට කියනවා අපි අල්ප ප්‍රාණ බ කියලා. දැනට ඔයාලා මේ වචනේ මතක තියාගන්න ඕනේ. සංඥක බ කියන එක මතක තියාගන්න. බලමු අපි සංඥක බ යෙදෙනකොට හොඳින් මතක තියාගන්න. බ කියලා නහයට බර શબ્දයක් එනවා. එතකොට සංඥක බ යොදන්න. බලමු පළවෙනි වචනය. බය. බය. පොඩි ඉරි කෑල්ලක් ගහන්න. ඉස්සරහින් පඹ. බලන්නකෝ වැරදියට කියලා බලන්න. පබද පඹද. එතකොට තේරෙනවා සංඥක බ ඕන වෙනවද නැද්ද කියන එක. පඹ. ඊළඟට දෙවෙනි වචනය බත. බත. අපි කන්නේ. ඊළඟ එක තඹ. දැන් බලන්න තබද තඹද. තඹ. බලන්න බ යෙදෙන හැටි. ඊළඟ එක බස. බස. බස කියන්නේ භාෂාව. ඊළඟට කඹ. කබද කඹද. මේ පැත්තට. ඊට පස්සේ භවය ඊළඟ වචනේ. භවය අකුරු 3 වචනයක්. ඊළඟට මේ පැත්තට බඹ. අපි දන්නවා ඉස්සරලාම යෙදෙන්නේ සංඥක බ. බඹ එහෙනම් ලියන්න පුළුවන් ඉස්සලා පස් රූල් පොතේ අපි ලිව්වා වගේ. ඊළඟ වචනය සබය. ඊළඟට මේ පැත්තට කඹය. බලන්න ඔයාලා ලියපු අසාලිවීමත් මේ වගේද කියලා. මේ වගේ හරියට තියෙනවා නම් ඔයාලා හරි. ඊට පස්සේ මේ ලියපු එක කියවන්න හොඳට. බය. පඹ. බත. තඹ. බස. කඹ. භවය. බඹ. සබය. කඹය. දුවේ පුතේ අපි නැවතත් 16 වෙනි වීඩියෝවෙන් ඊළඟ අකුරත් රැගෙන හමු වෙනකන් ඔබ සැමටම ආයුබෝවන්.